දාරිත්‍රිකයක් කියන්නේ විදුලිය తాවකාලිකව ගබඩා කරගන්න උපාංගයක්. මේදී මේ අග්‍ර හඳුනා ගැනීම හා ඒකේ දත්ත පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ. දාරිත්‍රිකයක් ගත්ත මේ තියෙන ඉලෙක්ට්‍රොලයිටික් දාරිත්‍රිකයක්. ඔයාලට මේක හඳුනා ගන්න අවශ්‍ය කරන ඩීටේල්ස් තමයි මම අද කියලා දෙන්නේ. ඔයාලට පැහැදිලිවම පේනවා මෙතන වෝල්ටීයතාවය සඳහන් කරන වෝල්ට් 25ක් කියලා. ඒ කියන්නේ මේක උපරිම ඔරොත්තු දෙන වෝල්ටීයතාව වෝල්ට් 25යි DC. ඒ වගේම මෙතන ධාරිතාවය සටහන් කරලා තියෙන 10යි μF. ඔයාලට පැහැදිලිව සටහන් කරලා තියෙනවා 10යි මයික්‍රෝෆැරඩ් කියලා. ඒ කියන්නේ මෙතන ධාරිතාවය උපරිමේ තියෙන්නේ මෙච්චර මේ වගේ ප්‍රමාණයක් අපිට තිබා ගන්න පුළුවන් කියලා සටහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන මේකේ ඍණ අග්‍රය පැහැදිලිවම සටහන් කරලා තියෙනවා. මේ ඇතම් ධාරිත්‍රක වල මෙම අග්‍ර දෙකම එක හා සමානව කැපුම් යොදලා තියෙනවා. ඒ වෙලාවට අපිට සොයාගන්න බෑ ධන හා මොකක්ද අනිත් එක ඍණ අග්‍රයේ ද්‍රව්‍යතාවය හඳුනා ගන්න බෑ. ඒම නිසා මේක ද්‍රව්‍යතාවය හඳුනා ගන්න ලේසි වෙන්න මේ ඍණ අග්‍රය අපිට තියෙන පැත්තෙන් මේ බඳෙහි මේ වගේ සටහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේන තියෙන මෙතන කැපුමක් දාලා. ඒ කියන්නේ මේ ධාරිත්‍රකයේ මොකක් දෝෂයක් නිසා මේක උප්පරීමකට හෝ ලක් වුණ ගියොත් මෙන්න මෙතනින් මේ කැපුමක් දාලා තියෙන කොටසෙන් පුපුරා ගිහිල්ලා එතනින් තියෙන හානිය අවම කරන තමයි තියෙන්නේ ඒ කැපුම යොදලා තියෙන්නේ. ධාරිත්‍රකයක ධන ඍණ කියන සටහන අපි ගත්තොත්ම මෙතන අපි සංකේතය ගත්තොත් ඉලෙක්ට්‍රොලයිටික් ධාරිත්‍රකයේ සංකේතය ගත්තොත් මේ ආකාරයට අපිට සඳහන් කරනවා. එතකොට මෙන්න මේම ධාරිත්‍රකවල ඍණ අග්‍රය තමයි මේ ආකාරයට සටහන් කරන්නේ. මේ අග්‍රය දැන් ඒ කියන්නේ මේ ඔයාලගේ සුදු පාට ඉර මෙතන තියෙන සුදු පාට ඉර තමයි මේ තියෙන ඍණ අග්‍රයේ විදිහට පෙන්වලා. එතකොට අපිට මේක තවත් ඉදිරියට පෙන්වලා තියෙනවා සමහර පරිපතවල මේ අග්‍රය කියන්නේ මෙතන මේ පාට කරලා තියෙනවා. මේක තමයි ඍණ. එතකොට මේ පැත්ත ධන අග්‍රය වෙනවා. දැන් අපි මේ කතා කරේ 10 μF ධාරිත්‍රකයක්. අපි අරන් බලමු තව 2200 μF වගේ වැඩි ධාරිතාවයක් තියෙන ධාරිත්‍රකයක් ගත්තම ඒක 10 μF එකට වඩා පොඩ්ඩක් ප්‍රමාණයෙන් විශාල වෙනවා. එතකොට එහි වෝල්ටීයතාවය වෝල්ට් 25 තියෙන්නේ. ඒ වගේ අපි තවත් ධාරිත්‍රක කීපයක් අපි අරගෙන බැලුවාන් පස්සේ මෙතෙන්දී අපිට පේනවා ධාරිත්‍රකයේ ධාරිතාවය අනුව විශාලත්වයේ වෙනසක් ඔයාලට දකින්න ලැබෙනවා. අපි බලමු 0.47 ධාරිත්‍රකයක් අරගෙන. එතකොට එහි විශාලත්වය ගත්තම අනිත් ධාරිත්‍රකට වඩා කුඩායි. මේ වගේ ධාරිත්‍රක අපි භාවිතා කරන එක් අවස්ථාවවලදී අපිට අවශ්‍ය කරන විභවය හඳවා ගැනීම සහ ඔසිලේටර්ස් වලදී අපිට දෝලක පරිපථවල දෝලනය කිරීමේදී එතකොට ඒ අවස්ථාවට එක ධාරිතාවෙන් අපි ධාරිත්‍රක භාවිතා කරනවා. එතකොට ස්මූත් වලට තමයි ගොඩක්ම දුරට මේ ධාරිත්‍රක වල වැඩි අගයන් වලින් අපි භාවිතා කරන්නේ. ස්මූතින් වගේම තවත් තියෙනවා සිග්නල් පාස් කරන ෆිල්ටරයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ධාරිත්‍රක අපිට ඕන වෙනවා මෝටර්ස් දුවන්න වැඩ කරද්දී මේ තියෙන්නේ තවත් 470යි μF 50යි වෝල්ට්. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මේ වෝල්ටේජ් එක වැඩි වෙනකොටත් ධාරිත්‍රකයේ ප්‍රමාණය විශාල වෙනවා. එතෙන්දී අපි තවත් අපි බලන්න ඕන අනිවාර්යයෙන්ම පරිපථයක් යොදා ගන්නවා. මේ වෝල්ටීයතාවය ගැන හොඳ අවබෝධයක් තියෙන්න අපි පරිපථයේ වෝල්ටීයතාවට වැඩි වෝල්ටීයතාවයකින් යුත් ධාරිත්‍රක යොදා ගන්න මතක තබා ගන්න නැති වුණොත් ඒ ධාරිතාවයට ඉක්මවා වෝල්ටීයතාවය ආවොතින් මේ ධාරිත්‍රකේ විනාශ වෙලා යනවා. මෙතන දැන් තියෙන මේ තියෙන්නේ non polarized කියන්නේ කිසිම විදියකට ද්‍රවීයතාවයක් නැති ධාරිත්‍රක. ඒවට අපි ශර්වික ධාරිත්‍රකයක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. ඒක තියෙන ඊටාම අඩු ධාරිතාවයකින් යුත් ධාරිතාවයක්. මේ තියෙන 104යි පිකෝෆැරඩ් තියෙන. ඒ කියන්නේ මේක 0.01 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්. එහි ද්‍රව්‍යතාවයක් දකින්න නැහැ. අපිට මේ වගේ භාවිතා කරනවා හයි ෆ්‍රීකවන්සි පාස් කරන්න. ඒ වගේ දේවල් ෆිල්ටර්ස් වලට අපිට මේ වගේ ධාරිත්‍රක ගොඩක් අවශ්‍ය වෙනවා. ඔයාලා රේඩියෝ පරිපථයක් ගත්තොත් ගොඩක් දුරට මේ වගේ අඩු ප්‍රමාණයන්ගෙන් ධාරිතාවයන්ගෙන් යුත් ධාරිත්‍රක තමයි ඔයාලට දකින්න හම්බෙන්නේ. ඉලෙක්ට්‍රොලයිටික් ධාරිත්‍රක පිළිබඳව සරල අවබෝධයක් මම හිතන්නේ ලැබෙන්නේ නැති කියලා හිතනවා. මෙවන් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ආයිබෝන්.